ටිකවල නේද? පුරුදු කරේ නැද්ද අම්මලා? හා? පුරුදු කරේ නැහැ. පුරුදු කළාට අයියේ ගෑනු ළමයින්ට නම් හැඩට ඇවිදින්න පුළුවන්. එහෙමද? මට ඒක එච්චරම අත්දැකීමක් නැහැ. නංගි තමයි ඉතින් කියන්නේ මම ඒක නිසා පිළිගන්නවා. පහට අවුරුදු උදාවයි එරපතු මලින් සූරිය වන්දනාවයි සිංහල දෙමළ සැමටම වාසනාවයි අද අපි ජපානයට අවුරුදු ගෙනාවයි ලැබුවා 2025 සිංහල අලුත් අවුරුද්ද ලෝවාසී සියල්ලන්ටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි යන සෙත් ප්‍රාර්ථනයත් සමගින් ජපානයේ යොමුගිදා දහම් පාසල මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන බක්මහා උළෙලේ සමාරම්භය මෙසේ සනිටුහන් කරනු ලබනවා. අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ පුංචි දරුවන්ට අපේ සංස්කෘතිය, අපේ දහම, ආගම මේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න මහා සංඝරත්නයෙන්ද දෙමව්පියන්ගෙන්ද අයියලා අක්කලා නංගිලා අපගේ පුංචි අවුරුදු උත්සවයට පැමිණි ඔබ සියලු දෙනාම අපගේ දහම් පාසල වෙනුවෙන් ආදරයෙන් පිළිගන්නවා. සකුරා දේශයේ උපන් පුංචි සකුරා මල් වගේ මේ පුංචි දුවදරියන් පිළිගැනීමේ කතාවක් තුලින් අපේ සිත් සතන් සතුටු කළා. ඉතින් වැඩි හිටියන් විදිහට අපගේ වගකීම තමයි ඔවුන්ට අපගේ හෙළ සංස්කෘතිය සිංහල චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ නිසියාකාර අවබෝධයක් ලබා දීම. ඒ සඳහායි මේ අවස්ථාව තමයි අලුත් අවුරුද්දේ සංකේතවත් ලෙස අපට අවස්ථාවක් හම්බෙන්නේ. අනිත් එක අලුත් සිතිවිලි තුඩරේ චාරිත්‍රයේ දරුවන්ට ගැලපෙන වලට ගිහින් පොඩ්ඩක් ඉඳලා වටෙන් ආවරණය වෙන්න කිව්වා නහරි. Siru Salam Mahade Nadir Dena
සම්පූර්ණයෙන් කියන්න. මගේ නම සනදී යුනේනි. සිහන්සා කියෝමිදුව කොහේ ඉඳන්ද ආවේ? චික්සෙන්ද. පුරත් කාත් එක්කද ආවේ? අම්මයි තාත්තයි එක්ක. මම ඉගෙනගන්නේ 3 වසරේ. මම හිතනවා ඔයාලට හොඳට කතා කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ ඉන්න මාමල නැන්දලට අලුත් අවුරුද්දට සුබ පතමුද? සුබ ආරුදාවුලක් වේවා. අලුත් අවුරුද්දක් වේවා. බොහොමත් ස්තුතියි. අකේසි සංජනා. කොහේ ඉඳලාට ආවේ? චුනවලි. සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්. ඉතින් ඔයාට කවුද මේ ලස්සන ඇඳුම අද හදලා දුන්නේ? කඩේට. අරන් දුන්නේ අම්මයි තාත්තයි. එහෙම නේද? ඌව කඩේට. මහලානේ හරිම ලස්සනයි ඔයාට. මචං නැහැ පිටිපිට. ඕකේ. ඒ ලස්සන සින්දුවට ලස්සන පාද තියලා හැඩට යන්න. පුරුදු කළා තියවල නේද? පුරුදු කරගෙනත් දැම්මලා. පුරුදු කරේ නෑ. හරි. පුරුදු නොකලාට අයියේ ගෑනු ළමයින්ට නම් හැඩට ඇවිදින්න පුළුවන්. එහෙමද? මට ඒක එච්චරම අත්දැකීමක් නැහැ. නංගි තමයි ඉතින් කියනවා ඒක නිසා පිළිගන්නවා. මම කොහොමද ගෑනු ළමයින්ට හැඩට ඇවිදින්න පුළුවන්. ඒක නිසා අපි ලස්සන සින්දුවකට හැඩට ඇවිදගෙන මේ වේදිකාවෙන් පහළට බහිමු. සෙනජ පුතා කොහේ ඉඳලාද ආවේ? චික්කි. සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි. දැන් අපේ අවුරුදු කුමාරවරුන් සියලු දෙනාම මම ස්ථානයට සැකයිලා ඉවරයි. ඒක දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ ගිහන් සාදුව. ඔබගේ උණුසුම් අත්කොළ සන්නාදයට ලබා දෙන්න දෙවන ස්ථානය රණොල්යා. ප්‍රථම ස්ථානය අකේෂී. ත්‍යාග ප්‍රදානය සඳහා සුසත් නාරායන මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා වේදිකාවට. අවුරුදු කුමරා වයස අවුරුදු 5-12 අතර ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ යුමෙන් ටයිසික. මෙත්තා තමයි ප්‍රථම ස්ථානය ලබා ගන්නේ. ලබන්නා වුණ අවසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.